ට්‍රිප් එක යන්න ප්ලෑන් කරේ. මෙන්න මේ විදිහට අපි යන තැන්, එතකොට අපිට යන බජට් එක, මේ හැම එකක්ම අපි වෙන වෙනම ප්ලෑන් කරලා කට්ටියගේ අදහස් එකතු කරගෙන තමයි ට්‍රිප් එක ප්ලෑන් කරේ. හරියටම අපි මැයි පළවෙනිදා තමයි ට්‍රිප් එක යන්න ප්ලෑන් කරන් තියන් හිටියේ. කොහොම හරි අපි ප්ලෑන් කරපු විදිහටම මැයි පළවෙනිදා ට්‍රිප් එක යන්න පිටත් වුණා. අපි දැන් මේ ඉන්නේ හරියටම කඩවත හයිවේ එකේ. මේ ඉන්නේ අපේ සෙට් එක. මේ කට්ටියත් එක්ක තමයි අද අපි ට්‍රිප් එක යන්නේ. කාර් එක ඩ්‍රයිව් කරන්නෙත් අපේ ට්‍රිප් එක ඕගනයිස් කරපු කෙනා. එතකොට මේ ඉන්නේ මගේ පාර්ට්නර් සමම. ඊට පස්සේ අපි උදේ ගොඩාක් බඩගින්න නිසා කෑගල්ලෙන් උදේට කන්න නැවැත්තුවා. මේ ටික තමයි අපි උදේට කෑවේ. ඊට පස්සේ අපි ආපහුත් අපේ ගමන යන්න පිටත් වුණා. දැන් අපි මේ ඉන්නේ හරියටම කඩුගන්නාවේ. අපි මෙතනින් නවත්තලා මෙතන ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන චුට්ටක් වෙලා ඉඳලා, මොකද අපි පාන්දරම ආවා චුට්ටක් මහන්සි නිසා මෙතන ටිකක් වෙලා ඉඳලා තමයි යන්න හිතාගෙන හිටියේ. කොහොම හරි මෙතන අපිට ටිකක් වැඩිපුර වෙලාවක් ගියා, මොකද අපේ කට්ටිය ෆොටෝස් ගහන්න සෑහෙන වෙලාවක් ගත්ත නිසා. මෙතන තමයි අපි හිටියේ. පේනවනේ අපේ කට්ටිය ෆොටෝස් ගහනවා, එතකොට වීඩියෝ කරනවා. ඉතින් ඒවට අපිට ටික වෙලාවක් ගියා. කොහොම හරි අපි ටිකක් වෙලා මෙතන ඉඳලා තමයි ආපහු ගමන යන්න පිටත් වුණේ. දැන් අපි මේ හරියටම ඉන්නේ බහිරව කන්ද පන්සලේ. මෙතන තමයි අපේ පාකින් එක තිබුණේ. ඇත්තටම මෙතන මාරම ලස්සන වේව් එකක් තිබුණා. අපි කට්ටිය මෙතන වීඩියෝස් ගහලා, ෆොටෝස් ගහලා ඊට පස්සේ තමයි පන්සලට ගියේ. මුලින් අපි ප්ලෑන් කරන් හිටියේ ඉස්සෙල්ලාම අපි මාලිගාවට ගිහිල්ලා ඊට පස්සේ මේ පන්සලට එනවා කියලා. හැබැයි කැන්ඩි වලට ආවට පස්සේ අපේ තීරණය වෙනස් වුණා. අපේ කට්ටියට තේවාවට ඉන්න පුළුවන්. තේවාව තියෙන උදේ 10 ඉඳන් 11 වෙනකන් කියලා. ඊට පස්සේ තමයි අපි ඉස්සෙල්ලාම බයිරව කන්ද පන්සලට ආවේ. ෆොටෝස් වලට පේනවට වඩා මේ ෆොටෝ එක නම් ඇත්තටම හරිම ලස්සනයි. ඊට පස්සේ අපි බෝධිය නාවලා බුදුන් වැඳලා මෙතන තියෙනවා වාඩි වෙලා උඩට නගින්න. ඒක අර තියෙන බුදු පිළිමේ පිටිපස්ස පැත්තට තමයි වැටෙන්නේ. ගොඩාක් උඩට නැගින්න තියෙනවා. මම හිතන්නේ පන්සල ඇවිල්ලා හිටිය කට්ටියගෙන් අපි කට්ටිය විතරයි මේක උඩට නැග්ගේ.
හරියටම බුදු පිළිමේ පිටිපස්ස පැත්ත තමයි මෙතන මේ පඩිපෙළ නැගලා උඩට ගිහින් තියෙනවා. ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝස් වල පඩිපෙළ හැරෙන පැතිවලට බුදු පිළිමේ ඒ පිළිමේ හරි ටිකක් මේ තනින් පේනවා. අපිත් හරිම අමාරුවෙන් තමයි අන්තිම ටික නැග්ගේ. මොකද ගොඩක් නගින්න තියෙනවා. හරිම මහන්සි. හැබැයි මෙන්න මෙහෙම තමයි වටේ වීව් එක පේන්නේ. එතකොට නම් මහන්සිය කොහෙන් යනවද දන්නේ හොඳ කූල් හුළඟක් එනවා. අවුව එච්චර ලොකුවට දැනෙන්නෙත් නෑ. හරිම කාම් ප්ලේස් එකක්. ඔන්න අපි කොහොම හරි උඩට නැගගෙන ආවා. මේ තමයි ඒ බුදු පිළිමේ පිටිපස්ස පැත්තෙන් පේන විදිහ. මේක කැන්ඩි වීව් පොයින්ට් එක. හරිම ලස්සනයි. මම දැක්කේ මේ ආකාරයෙන් දැක්කම පේනවා ඇති මාරම ලස්සන ප්ලේස් එකක් මේක. වීව් එක නම් මාරයි. අපි ටික වෙලාවක් ඉතින් කට්ටිය මෙතනලා ඉඳලා ඊට පස්සේ අපි මෙතන ෆොටෝස් ගහලා එහෙම තමයි ගියේ. මේ තමයි අර මං කිව්ව බුදු පිළිමේ. දැන් අපි මේ යන්න පිටත් වුණේ නුවර මාලිගාවට. මාලිගාවේ තේවාව පටන් ගන්නවා කියලා කිව්වේ 10 ඉඳන් 11 වෙනකන්. හැබැයි අපි බයිරව කන්ද පන්සලේ ඉඳලා එනකොටත් උදේ 10:00 වෙලා තිබුණේ. ඊට පස්සේ අපි ටිකක් කාලා මාලිගාවට යන්න පිටත් වුණා. අපි මාලිගාව ඇතුළට යන්න කලින් ඉස්සෙල්ලා මෙතනින් ඇවිල්ලා කකුල් අත සෝදගෙන තමයි මාලිගාව ඇතුළට ගියේ. යනකොට අපි මාළු එහෙමත් අරගෙන තමයි ගියේ. මේ වෙලාව වෙනකොටත් ගොඩක් සෙනග හිටිය මාලිගාව ඇතුළේ. අතරම අපිට ටික වෙලාවක් පොලිමේ යන්න වුණා. මොකද සෙනග වැඩි. කොහොම හරි අපි මාලිගාව ඇතුළට ගියාට පස්සේ අපිට ධාතුන් වඳින්න
පුළුවන් වුණා. ඒක ඇත්තටම අපිත් හිතුවේවත් නැති දෙයක්. මොකද ඒක නම් මාරම වාසනාවට තමයි අපිට ලැබුණේ. අන්තිම තත්පරේ තමයි අපිට ඒක බලන්න පුළුවන් වුණේ. මොකද 11ට තමයි වහනවා කිව්වේ. හැබැයි අපි 10:59ට තමයි එතනට ගිහිල්ලා තිබ්බේ. ඇත්තටම අපිට හරිම සතුටුයි. හැබැයි මට ඒකකවත් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ෆෝන් එක ගන්න දෙන්නේ නැති නිසා. ගොඩක් දේවල් ඇතුලේ අපිට වඳින්න පුළුවන් වුණා ළමයි. කොහොම හරි ඊට පස්සේ අපි ඒක වැඳලා එළියට ආවට පස්සේ මේ තියෙන්නේ මාලිගාවේ කෞතුකාගාරය. අපිත් ඇත්තටම කවදාවත් ගිහින් තිබුණ නැහැ. පළවෙනි පාරට තමයි ගියේ. රුපියල් 50ක් වගේ තමයි ඒකේ ටිකට් එක උනේ. ඒකේ ඇතුලේ රටවල් 17ක ඔය බෞද්ධ සංස්කෘතියට අයිති ඒ වගේ දේවල් තමයි තිබුණේ. ඇත්තටම හරිම ලස්සනයි. අපිටත් ලොකු වෙලාවක් ගියා මෙතනට. මොකද රටවල් 17ක් බලහිතන රටවල් 17කට තමයි එතන අපි ගිහිල්ලා ඒවා බලන්න පුළුවන් වුණේ. ඇත්තටම ඒ වලවත් වීඩියෝස් කරන්න බැරි වුණා. මොකද ඒ හැම තැනකම ෆෝන් එක පාවිච්චි කරන්න බැහැ කියලා, ෆොටෝස් වීඩියෝස් ගහන්න බැහැ කියලා එයාලගේ දාලා තිබුණ නිසා අනිත් එක හැම වෙලේම අපිට ෆෝන් එක සාක්කුවේ නැත්තම් බෑග් එකේ තියාගෙන යන්න කියලා කිව්වා. ඒක නිසා මට අතට මෙතනට කරන්න බැරිම. හැබැයි ඔයාලත් අනිවාර්යෙන් නුවර මාලිගාවට ගියොත් මේ තැනට යන්න. මෙන්න මේ බිල්ඩින් එක ඇතුලේ තමයි ඒක තියෙන්නේ. ලොකු ඒරියා එකක්. ඇත්තටම හරිම ලස්සනයි. ඒක නිසා අනිවාර්යෙන්ම යන්න. මෙන්න මේ බුදු පිළිමේ ගාව ගහලා තියෙනවා ඒක ශ්‍රී ලංකා සහ ඉන්දියා මිත්‍රත්වයේ වෙනුවෙන් කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. රුපියල් 50යි ටිකට් එක වෙන්නේ. අත්‍තරම ලොකුවට. ඒ කියන්නේ ඉස්සෙල්ලාම පටන් ගන්නේ ලංකාවෙන්. ඊට පස්සේ ඉන්දියාව ඒ වගේ රටවල් එකක් තිබුණා. මට ඇත්තම නම්වත් මතක නැහැ. කොරියාව, ජපාන් හැම එකක්ම එතන තිබුණා. කොහොම හරි අපි ඊට පස්සේ ඒක බලලා එළියට ආවට පස්සේ අපේ කඩියම ඉස්සලා තිබුණා. මොකද ඒක ඇතුලේ එක සංස්කෘතියට අයිති එක නිර්මාණ වලින් බඩු හදලා විකුණන්න දාලා තිබුණා. ඉතින් අපේ කට්ටිය යාළුවගේ පාර්ට්නර්ස්ලාට ගිෆ්ට් දෙන්න කියලා ඕකෙන් ගිෆ්ට් ගන්න ගිහිල්ලා සෑහෙන වෙලාවක් කට්ටිය එතන හිටියේ. ඉතින් මමයි අක්කයි එළියට වෙලා කට්ටිය එනකම් බලාගෙන හිටියේ. ඒගොල්ලෝ ඉතින් එයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලාට තෑගි අරගෙන එනකම්. පස්සේ අපි දැන් මේ යන්නේ අලි බලන්න. ඇත්තටම අපි හිතුවේ නැහැ අලි ඉඳී කියලා. මොකද ඒ වෙලාවේ හරියටම දවල් 12යි වගේ තමයි මේ වෙලාව. හැබැයි අපේ වෙලාවට අලි දෙන්නෙක්ම එතන එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම නාවන ගමන් හිටියේ. ඉතින් අපි ටිකක් වෙලා ඒකත් බලාගෙන හිටියා. ඒක අලියෙකුයි ඒක ඇතෙකුයි. මම පළවෙනි පාට තමයි දැක්කේ මෙච්චර ළඟට අලි නාවනවා. කලින් නම් එහෙම දැකලා තිබුණේ නැහැ. හැබැයි එදා නම් ඒකත් මම ළඟටම දැක්කා. මේ චූටි එක්කෙනේ තමයි මේ අලියව නෑවුවේ. මම හිතන්නේ එතන ඇවිල්ලා ඊට එකාගේ අර කෙනෙක් එතන ඒ කට්ටිය විස්තර එහෙමත් කිව්වා. අලියා නාවනකොට අරත් ඒ ආවත් තුල්ලන විදිය, එතකොට යාගේ කාලයක වෙනස් වෙන විදිය මේ විස්තරත් කිව්වා. වතුරටියක් දාන්න දෙන්නේ. ඉඳපො. වතුරයක් ගන්න තියෙන පියවත් දාන්න. ඔළුව නවලා අලියෝ නැගිටලා ගන්නේ දාන්න. ඕකෙන් කරක් වෙන්නේ නැහැ. දැන් තව සුට්ටක් පස්සෙන් යන්න. ඔතනක්. මෙන්න මෙයාව නම් එතනම යහපැත්තේ වෙනම ගෙට ගහලා හිටියා. මෙයා ළඟට ගිහිල්ලා මෙයාට පළතුරු අරන් දෙන්න පුළුවන්. එතකොට මෙයාව බදාගෙන ෆොටෝස් ගහන්න පුළුවන්. මේ වගේ තියෙනවා. එතන හිටිය කට්ටිය එහෙම කිව්වා එයා තමයි මාලිගාවේ ඉන්න ඊළඟ අලියා කියලා. ඒක නිසා තමයි එයාත් එක්ක එහෙම ළඟට ගිහිල්ලා ෆොටෝස් ගන්න පුළුවන් කියලා එතන ඉන්න කට්ටිය නම් කිව්වා.
අලි බලලා ඇවිල්ලා ඊට පස්සේ අපි ගියා මාලිගාවේ රාජ බලන්න. එතනත් ඇත්තම ෆොටෝස් වීඩියෝස් ගහන්න බෑ. මොකද එතනත් ගහලා තිබුණා ඡායාරූප ගැනීමෙන් වළකින්න කියලා. ඉතින් ඒක නිසා මම එතන වීඩියෝ එකක් කරේ නැහැ. අපි ඊට පස්සේ ගියේ ඒක බලන්න. ඒක බලලා ඉවර වෙලා තමයි අපේ මාලිගාවේ ගමන ඉවර වුණේ. ඇත්තටම ලොකු වෙලාවක් අපිට ගියා මාලිගාවට. මේ ඒ කියන්නේ එකක් අපිට අලි බලන්න ගිහිලා ටිකක් වෙලා ගියා සහ අපිට අර ධාතු වඳින්නත් පොඩි වෙලාවක් ගියා. මොකද පොඩි පොලිමක් තිබුණේ. හැබැයි එතනත් පොඩි වෙලාවක් ගියා. එතකොට අපි රටවල් 17ක රුපියල් 50 ටිකට් එකකින් ඇවිද්දා. ඉතින් ඒක නිසා ඇත්තටම පොඩි අපිට ටිකක් ලොකු වෙලාවක් මාලිගාවට ගියා. අපි කොහොම හරි මාලිගාවෙන් එළියට එනකොට හරියටම දවල් 1. හයි කියන්නේ. මේ තමයි අර ගිය දවස්වල දල්දා දැක්මේදී මිනිස්සු ඇවිල්ලා එයාලගේ සෙරප්පු එහෙම දාලා ගිතන මේක හයදම අපි කායික පාක් කරපු තැන තමයි තිබුණේ. මේ විදිහට අපේ මාලිගාවයි බහිරව කන්දයි පන්සල යන ගමන ඉවර වුණා. දැන් අපි ඊළඟට යන්න හදන්නේ උඩවත්ත කැලේ බලන්න. ඒක නම් ඇත්තටම මේ වීඩියෝ එකෙන් ගේන්න බෑ. මොකද ඒක ටිකක් දිග වීඩියෝ එකක්. උඩවත්ත කැලේ සහ අපි ගිය අනෙක් තැන් ටික බලන්න මම වෙනත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එක බලුවා හැමෝටම ගොඩාක් thank you. අපි අනෙක් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye bye.